මම ගොඩක් ආස කරන පුරාණ කිවිසුමේ පොතක් තමා මේ ජෝනා දිවස් ප්‍රසාදිවරයාගේ පොත. මෙතන ඒ පොත කියවලා ඉන්න අය තියෙනවා නම් පොඩ්ඩක් ලාවට අත උස්සන්නකෝ. ජෝනා කියන මේ පොත. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මේකේ පරිච්ඡේද කීයක් විතර තියෙනවද? 50 කීයද? ජෝනා කියන දිවස් ප්‍රසාදිවරයාගේ මේ පොත චතාරික කාලයට හරියන පොතක්. මොකද කියවන්න ලේසි. පරිච්ඡේද තියෙන්නේ 4යි. පිටු වලින් ගත්තොත් 4මාරක් විතර තියෙන පොතක්. පොඩි පොතක්. මේ පොතේ ජෝනා කියන දිවස් ප්‍රසාදිවරයා කොහොමද මේ නිනිවේට යන්නේ කියන දේ ගැන ලියවිලා තියෙනවා. මුගක් අය දන්නවා. නමුත් කියවන එක ලස්සනයි. මම මේකෙන් අද ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමති වුණේ මේ ජෝනා කියන දිවසිවරයා මගින් දෙවියන් වහන්සේ නිනිවේ වැසියන්ට කොච්චර දෙයක් කරාද කියන එක. ඒකෙන් අපිට පේන එක දෙයක් තමා දෙවියන් වහන්සේ හැම වෙලාවෙම සෙකන්ඩ් chance එකක් දෙන දෙවි කෙනෙක්. හැම වෙලාවෙම දෙවෙනි පාරක් හිතලා බලන්න දෙවියන් වහන්සේ පුළුවන් තරම් අපිට අවස්ථාවක් දෙනවා. මේක කොහොමද අපිට ගැලපෙන්නේ කියලා කල්පනා කරද්දී පළවෙනිම දේ අපි දකින්නේ මේ ජෝනා කියන දිවස් ප්‍රසාදිවරයාට දෙන ප්‍රධාන පණිවිඩය තමා නිනිවේ වැසියන්ට ගිහිල්ලා කියන්න. එයා කියන්න මැලි වුණත් ගිහිල්ලා කියන්න කියනවා දවස් 40කින් නිනිවේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දවස් 40කින් නිනිවය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දවස් 40 කියද්දි මොකද්ද මතක් වෙන්නේ? දවස් 40. ඒක හරියට නිකන් දැන් කාලේ අපි දැන් මේ වර්තමානයේ කරන චතාරික කාලේ වගේමයි. දවස් 40 කියන්නේ සම්පූර්ණ කාලයක්. මේ සම්පූර්ණ කාලය දෙවියන් වහන්සේ නිනිවේ වැසියන්ට දෙනවා මනස්ථාපනය වෙන්න. අද අපිට හම්බෙනවා මේ දෙවි කෙනෙක් අදහන්නේ නැති, කවදාක්වත් දෙවියන් වහන්සේ වහලා නැති, කිසිම ගැලපීමක් නැති, ඊශ්‍රායල් ජනතාවට ගැලපීමක් නැති ජාතිය මේ කොහෙවත් ඉන්න ජෝනා කියන හඬට ඇහුම්කන් දෙනවා. පටන් ගත්තොත් මුර්ගයාගේ ඉඳලා රජුරුව වෙනකන් හිත වෙනස් කරගෙන උත්සාහ කරනවා දෙවියන් වහන්සේගෙන් සමාව ගන්න. එහෙමනම් ඒ අය එහෙම කරා නම් අපි කොහොම කරන්න ඕනද? අපිට දෙවි කෙනෙක් කියනවා කියලා අපි දන්නවා. අපිට මේ වගේ කාලයක් තියෙනවා කියලා අපිට දැනෙනවා. අපි හැමෝම ලබන අවුරුද්දේ මේ චතාරිකයට ඉන්නවද නැද්ද කියන ෂුවර් නැති එකක් තියෙනවා. එහෙමනම් ඇයි අපිට වෙනස් වෙන්නට බැරි අර මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් නම්? සුවිශේෂය අද ජේසුස් ලස්සනට කියනවා ඔබට මම දෙන්නේ එක සලකුණයි. කුරුසේ සලකුණට පස්සේ ඔබට මම දෙන එකම සලකුණ තමා ජෝනාගේ සලකුණ. ජෝනා කොහොමද මනස්ථාපනය වෙන්න මිනිස්සුන්ව පෙළඹෙව්වේ? ඒ විදිහටම ජේසුස් සලකුණක් වෙනවා ඊශ්‍රායල් ජනතාවට මනස්ථාපනයට එන්න, දෙවියන් වෙතට එන්න. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරිනි, මේ දින 40 විතර නම් අපිට දීලා තියෙන දෙවියන් වහන්සේ ජීවත් වෙන්න. හරියට අර ජෝනට අපිට දුන්නා නම් අර වගේ අවස්ථාවක් මනස්ථාපනය වෙන්න ඔබ කොතනද අද හිත හරව ගන්න අවශ්‍යම? ජීවත් වෙන්න දින 40 විතරම නම් දීලා තියෙන්නේ. ඒකෙත් එක සතියක් දැන් ඉවර නම් කොතනද ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වෙතට හැරෙන්නට ඕන? මොන දේ නැති කරගන්නට ඕන? ඒ දේ අපි අද ස්වාමින් වහන්සේ ඉස්සරහට ගෙනල්ලා උන්වහන්සේගේ පාමුල තියලා සමාව ඉල්ලගෙන උන්වහන්සේව ලබා ගන්නට උත්සාහ කරමු. මොකද එදා ඒ විශ්වාසයේ නැති මිනිස්සු කිව්වා වගේ සමහරක් විට දෙවියන් වහන්සේ Tamanගේ හිත වෙනස් කරගන්නට පුළුවන්.